මේ වැඩේ ටිකක් හෙවි වැඩක්. මොකද හිරු නාලිකාව සභාපතිතුමා රෙනෝ සිල්වා මහත්මයා ඒ වගේම විල්සන් සිල්වා මහත්මයා සහ අපේ විරාජ් වැලිපත්තු මහත්මයා මේ සියලු දෙනා හිරු ටීම් එකම දුන්න ප්ලොට් එක සහ ඒ දුන්න කතාව ටිකක් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒකට ඒගොල්ලෝ කිව්වේ මේක අත දිගහැරලා කරන්න මේ වැඩි ලස්සනට කරන්න ඕනේ මේක හරි ග්ලැමර් වෙන්න ඕනේ එහෙම කියලා. ඒක මට තිබිච්ච ලොකුම අභියෝගය තමයි මේ වගේ දෙයක් කරන්න හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් ඕනේ, ආර්ට් එක දන්න ප්‍රොඩියුසර් කෙනෙක් ඕනේ. ඉතින් කලාව ගැන දැනන්න, මේකේ රහ දන්න, මේකේ උණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ අතරදී තමයි මට අශෝක් අයව හම්බ වෙන්නේ. අපේ එක්සිකියුටිව් ප්‍රොඩියුසර් මෙවන් ලියනගේ හරහා. ඉතින් මේ අශෝකය මාර සපෝට් එකක් දුන්නා ඇත්තටම මේ වැඩේට. ඒක මම රෙස්පෙක්ට් කරනවා. මොකද අශෝකය කියන්නේ මට දැනෙන විදියට අපි ආරක්ෂා කරගත යුතුම නිෂ්පාදකවරයෙක්. මොකද මාර නිදහසක් අධ්‍යක්ෂකවරයෙක්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ නිදහස. නිර්මාණශීලීත්වය වැඩි වෙන්නේ මේ නිදහසත් එක්ක. ඉතින් මම හිතන්නේ මුළු ෂෙඩියුල් එකටම එක දවසක් විනාඩි 5කට හෝ 10කට තමයි යාවේ ඇවිල්ලා බලලා යන්න. ඒ අරෙන්න කිසිම හෙවිල්ලක් බෙල්ලිල්ලක් නැහැ. මාව සහ මගේ ටීම් එක විශ්වාස කරලා තියෙනවා. ඉතින් මම හිතනවා නිෂ්පාදකවරයෙක් දෙන්න පුළුවන් උපරිම දායකත්වය මේ නිර්මාණයට ලැබිලා තියෙනවා. ඒක නිසා මේ නිර්මාණය මම ආස කරන විදිහට මම දකින විදිහට මගේ හිතේ මැවෙන විදිහට කරගන්න හැකියාව ලැබුණා. ධනුෂ්කර් ලස්සන කතාවක් කිව්වා අශෝක් ජයකොඩි කියන්නේ අපි ආරක්ෂා කරගන්න ඕන නිෂ්පාදකවරයෙක් කියලා ඉවල. ඉතින් මම 11 වෙනිදා ඉඳලා ඔන්න මේ කවියක් වගේ කතාව ඉස්සරහට අපිට බලන්න හැකියාව තියෙන. ඉතින් ධනුෂ්ක බොහොමත්ම ස්තුතියි. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට